සුබ සැන්දෑවක්. හොල්මන් චිත්‍රපට ආරම්භ කිරීමටයි අපි දැන් සූදානම් වන්නේ. ඔබ ලෑස්තිද? පාන්දර 2:05 වෙලා. ඇත්තටම උගල තාම නිදි නැද්ද? මොකද මේ හැරගෙන කරන්නේ? කිරිකඩු විපන චිත්‍රපටියක් බලනවා. මම ඔබේ හිතවත් සිරිපිනා. අද රාත්‍රියේදී ඔබ වෙත ගෙන එන හොල්මන් චිත්‍රපටය සොහොන්පුරේ මනමාල පුත්‍රයා. කවුසප්ප මං කැමතිම චිත්‍රපටියක්. මමත් කැමති මේක. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ. අපි දැන් අනුග්‍රාහක දැන්වීම් කීපයක් වෙත යමු එමු. නියමයි. අපි අද කොහොමද මේක බලමු. නිදිමත යන්නත් එක්ක මොන හරි කණ්ඩවත් තිබ්බනම් නැත්තම් කම්මැලි. ඔන්න මංගානේ බීම. හරියනම් මං ටක් ගාලා පොඩි කෑමක් හදන්නම්. ස්කූබි, ඔයාට පුළුවන් නේද මේ මායා පෙට්ටිය උඩට අරන් ගිහලා අගුල් දාන්න? ඒක සුළු දෙයක්. ස්කූබි, මතක් කළා සිකියුරිටි සිස්ටම් එක ඔන් කරන්න. ඕකේ. කී දෙනායිද? අපි ඔක්කොම 6 දෙනයි. ඒ කියන්නේ භාජන 6යි. හරි මං පටන් ගන්නම්. ඔව්. පළවෙනි අධ්‍යයනයේදී මේ විදිහට තෝරාගත් බඩේලුකට ස්වල්පය මේ විදිහට අවන් එකට දමා බඩේලුකට හොඳින් පුපුරන තුරු අධික උෂ්ණත්වයක් සපයන්න. වෙලා වගේ හොල්මනක්වත් දැක්කද? මගුත් නෑ නිකන්. සෝ එක පටන් ගන්නයි යන්නේ. ඔන්න පොප්කෝන් වැඩේ හරි වගේ. මං දෙන්න වෙලාවටම. ඔයාට මේ වෙච්ච දේ ගැන මොන හරි කියන්න තියෙනවා නම් කියන්න ෂැගි. ලුණුයි බටරුයි ගාලා ගත්තාම ෂෝක්. ආද මේ විශේෂ චිත්‍රපට දර්ශනය සඳහා එකතු වන බව දන්වා අපට පෝස්ට් කාඩ් එකක් එවලා තියෙනවා. බිඩු, ඩැෆ්නි, ෂැගි ඇතුළු පිරිස. ඕ අපි වෙන්න බෑනේ. එයාලා කොහමද අපිව දන්නේ? මේ සම්පිරිවතීගේ සිරිපිනාට ඕවත් වැඩද? හේ! මොකක්ද අනේ මේ වෙන්නේ? මොනවා? සූදානම් වෙන්නේ චිත්‍රපටය ඔබ වෙත ගෙන ඒමටයි. අरे sorry यार. සොහොන්පුරේ මනමාල පුත්‍රයා. මිනිස්සු කට්ටිය පිස්සු බල්ලෝ වගේ මේ පැත්තට එනවා. අපි ඉක්මනට මෙතනින් මාරු වෙමු. මෙතන මොකද වෙන්නේ? අපි ඉන්න පරණ සෝම් පිටිනේකට කොහෙද මේව දැක්කම මට නම් බයත් හිතෙනවා. මේක නම් සිරිපි